හෙලෝ අයිබෝවන් ලස්සන දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා මම හිතනවා. ඔන්න ඉතින් මම අද ඩේ බ්ලොග් එකක් අරගෙන ආවා. ඉතින් මම උදෙන්ම හැරලා බත් එක ලිපේ තියාගත්තා. ඊට පස්සේ මම මේ කරන්නේ බත් එක ලිපේ තියෙන අතරතුරේ උයන්න ඕන දේවල් ලෑස්ති කරගන්න එක. මුලින්ම මම පරිප්පු ටිකක් හොදලා ඒකට අවශ්‍ය කලමනා ටික දාලා පැත්තකින් තියාගත්තා. දැන් මම මේ කරන්නේ මට හිතුණා තව මාළු මිරිස් ටිකකුත් හැදුවා නම් හොඳයි කියලා. ඒ හින්දා මම මාළු මිරිස් ටිකක් එල්ලා ගන්න මේ විදියට චූටි කෑලි වලට මාළු මිරිසුත් කපා ගත්තා. ඊට පස්සේ මම මේ දැන් යන්නේ හාල් මැස්ස ටිකකුත් සුද්ධ කරලා හොදලා අරගන්න. මොකද මාළු මිරිස් තෙල් දාදී හාල් මැස්ස ටිකකුත් දාන්න ඕනනේ. ඉතින් මේ විදිහට හාල් මැස්ස ටිකත් සුද්ධ කරගෙන මම පරිප්පු එකට අවශ්‍ය කරන පොල් ටිකත් මේ විදිහට ගාගත්තා. මම මෙතනින් එහාට කෑම උයන වීඩියෝ අරගන්න යන්නේ නැහැ. මොකද මං 4:00 වෙද්දී කෑම උයලා ඉවර කරන්න ඕනේ. ඒ හින්දා මම මෙතනින් එහාට කෑම උයන වීඩියෝ අරගෙන එන්නේ නැහැ. කෑම උයලා ඉවර වෙලා මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔන්න ඉතින් මං කෑම උයලා ඉවරයි. මම දැන් මේ ලෑස්ති වෙන්නේ අපි දෙන්නට උදේට බොන්න තේ එක හදාගන්න. වතුර ටික උණු වෙන අතරතුරේම මම බත් එකත් මේ විදිහට බෙදාගත්තා. මොකද බත් එක ටිකක් නිවෙන්න ඕනේ වැඩට අරගෙන යද්දි, නැත්නම් වතුරේ ජල වාෂ්ප හැදෙනවා බත් එකේ. හින්දා මම මේ විදිහට මුලින්ම බත් එක බෙදලා අයින් කරගත්තා. ඊට පස්සේ ඉතින් වතුර එක ඉතුරුවාට පස්සේ මේ විදිහට අපි දෙන්නගේ තේ එකත් හදාගත්තා. මෙයාට තේ එකක් දුන්නා. පේනවනේ ඉතින් එයා උදේ ඉඳන් වැඩ කරලා ඇවිල්ලා ඊට පස්සේ හවසට ගෙදර ආවෙලා ඉඳන් කරන්නේ ෆෝන් එක ඔපන එක. ඊට පස්සේ ඉතින් මම ආයෙත් එයාට බිත්තරේකුත් පැත්ත වැඩට අරන් යන්න. මොකද පරිප්පුයි මාළු මිරිස් විතරක් දෙන්න බැරි හින්දා මේ විදිහට බිත්තරේකුත් දැද්දා. ඊට පස්සේ මම එයාගේ බත් එකත් මේ විදිහට ඔත්තලා ඉවර වෙලා එයාව වැඩට පිටත් කරලා යවුවා. දැන් ඉතින් මම මේ කරන්නේ මගේ භාජන ටික හොදගන්න එක. මොකද ඉතින් බබා ඇහැරෙන ඉස්සෙල්ලා මේ වැඩ ටික ඉවර කරගන්නත් ඕනේ. මම ඉතින් ඊට පස්සේ මේ භාජන ටික ටක් ගාලා හොදගත්තා. දැන් නම් ඉතින් උදේ වෙලා තමයි තියෙන්නේ. දැන් අපි යන් අපේ ලිප හදාගන්න. මම මුලින්ම අපේ ගේ පිටිපස්සේ තියෙන මේ තුඹහයෙන් මැටි ටිකක් කඩලා මේ විදිහට අරගත්තා. ඊළඟට ඉතින් හොඳට වතුර දාලා මේ මැටි ටික පොඟවගෙන මේ වගේ කූරකින් මැටි ටික හොඳට කුඩු කරගත්තා. මොකද මේ හුමස් මැටි දිය කරගන්න ගොඩක් අමාරුයි. මම ඉතින් මේ ලෑස්ති වෙන්නේ ලිපත් සුද්ධ කරගෙන ඒකේ තිබ්බ අලුත් අයින් කරගෙන අපේ ලිපේ මැටි ටිකක් ගාගන්න. පේනව නේද ලිප හැමතැනම කැඩිලා තමයි තියෙන්නේ. මට හිතුණා මේක ටිකක් අලුත් කරගන්න. මොකද මම දැන් කුකින් වීඩියෝ කරද්දී මම පාවිච්චි කරන්නේ මේ ලිප ටිකක් පිළිවෙලට තියෙන එක හොඳයි කියලා හිතුන හින්දා මම මේ විදිහට මැටි ගන්න හිතුවා. ඔන්න ඒ අතරතුරම මට බඩගින්නක් ආවේ හින්දා මම මගේ උදේ කෑම එකත් ගත්තා. ඊයේ රෑ ගෙනාව කොත්තුවකයක් ඉතිරි වෙලා තිබ්බා. මම ඒක තමයි කෑවේ. මොකද මම ආසයි ෆ්‍රිජ් එකේ දාලා කන්න. ඔන්න ඉතින් අපේ පුංචි කුස්සියේ මැටි ගාගෙන ඉවරයි. අම්මා තමයි ඉතින් මෙතන ගොඩක් වැඩ කරේ. දැන් ඉතින් මගේ කුස්සිය පිළිවෙලයි කියලා මට හිතෙනවා. ඔන්න ඉතින් අම්මා අඹ ගෙඩියකුත් සුද්ධ කරා. මං ඉතින් මේකෙන් අඹ කෑල්ලකුත් කෑවා. දැන් නම් ඉතින් අඹ කාලේ ඉවරයි. මේ තියෙන්නේ අන්තිම අඹ ගෙඩි දෙක. ගහේ නම් තව ගෙඩි දෙක තුනක් තියෙනවා. ඒවා ඉතින් සතුන්ටම හරි. දැන් ඉතින් වෙලාව දවල් 12:00 විතර ඇති. මම ඉතින් වොෂ් එකක් දාලා රෙදි ටික හොදගෙන ආවා. මේ වගේ අයගෙන් නම් අපේ වත්තේ අඩුවක් නැහැ. දැක්ක නේද හිටියේ එක්කෙනා. බලන්නකො මෙහෙට තියෙන අවුවසර ගොඩාක් අවුවසරයි. ඊට පස්සේ ඉතින් මම චුට්ටක් වෙලා බබත් එක්ක එළියට වෙලා හිටියා. යාට කතන්දරයක් කියලා තිබ්බේ. ඇත්ත
ඇත්තටම ඉතින් බපාගේ හුරතාම වයස තමයි මේ වයස. එයාලා ඉක්මනටම ලොකු වෙනවා. එහෙම තමයි ඉතින් ජීවිතේ. ඔන්න ඉතින් මං අඹ ටිකත් ලිපෙන් තියාගත්තා. මේ තියෙන්නේ ඉතින් මගේ අඹ වෑංජනය. තාම හැදෙන ගමන් තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් මං අදට වීඩියෝ එක මෙතනින් නවත්තනවා. හෙටත් ආය අලුත් vlog එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන්න. එහෙනම් ඉතින් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. මං හෙට පුළුවන් වුණොත් හෙට ඉරිදනේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඕගොල්ලෝ හැමෝම මතක් කරලා පල්ලෙහා තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා මාව subscribe කරන්න. ඒ වගේම all දාලා තියාගන්න මගේ වීඩියෝ දෙකටම බලන්න ඕන නම්. ඔයගොල්ලෝ හැමෝටම ආදරේ. bye bye.